මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ෆොටෝ එඩිට් කරන තවත් සුපිරිම ඇප් එකක් ගැන. ඉතින් මේකේ නම තමයි X Photo Kit. ඉතින් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google Play Store එක හරහා ලේසියෙන්ම. ඉතින් මේකෙන් කොහොමද ෆොටෝ එකක් එඩිට් කරගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේකෙන් කොහොමද අපි බලමු මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේ ඇප් එක ඕපන් කරගන්න X Photo Kit එක. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් get start කියලා තියෙනවා. ඉතින් මෙතන පොඩි ඇඩ් ප්ලේ වෙනවා. ඒව අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ලැන්ග්වේජ් තෝරගන්න ඕන. අපි ඉංග්‍රීසි කියලා තෝරගෙන මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් next කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා start කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. collection තියෙනවා, template, ඒ වගේම edit, prestige, ඒ වගේම my artwork කියලා. ඉතින් මෙතන තියෙන face sweep තියෙනවා, ඒ වගේම white image, long image. ඊට පස්සේ මෙතන අපි edit කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. edit කියන එකට අපි ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් තෝරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන adjust කියලා. ඊට adjust කියන එක තමයි අපි මේ ෆොටෝ එක edit කරගන්න යන්නේ. ඊට පස්සේ මෙතන තවත් තියෙනවා ඒවා. අපි බලමු මේක කොහොමද edit වෙන්නේ කියලා. ඊට පස්සේ vignette. ඊට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන shape. ඊට පස්සේ මෙතන තියෙනවා white balance. මෙතන brightness වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා තවත් දේවල් effect ඕනනම් දාගන්න පුළුවන්. balance. මෙතන තියෙන filters. filters ගොඩක් තියෙනවා. මෙතන adjust එකට අපි බලමු.
ඊට පස්සේ මෙතන තියෙන ඉෆෙක්ට් ඕන නම් ඔයාලට දාගන්න පුළුවන්. මේ විදිහට දාගන්න පුළුවන් ඉෆෙක්ට් ඕන නම්. ඉතින් මම තවත් ෆොටෝ එකක් තෝරගත්තා. අපි බලමු මේකත් එඩිට් කරන්නේ කොහොමද කියලා. adjust එකෙන් brightness ඒකට බලන්න පුළුවන් මේක ලේසියෙන් අපි එඩිට් කරගත්තා තිබ්බ විදිහට වැඩිය හොඳට. ඊට මෙතන තියෙන ෆ්‍රේම් එකක් දාන්න පුළුවන්. ඒ වගේ ටැග්ස් එකක්, ස්ටිකර්ස්, ඒ වගේම ඩ්‍රෝ කරගන්න පුළුවන්. blue mirror නැත්නම් ඉෆෙක්ට් දාගන්න පුළුවන්. ඒ වගේම රේටියන් තියෙනවා. ඉෆෙක්ට් ෆිල්ටර්ස් ක්‍රොප් කරගන්නත් පුළුවන්. ඒ වගේ මෙතන සේව් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෆොටෝ එක එඩිට් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් කට්ටියන් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ බලන්න SN Geek Plus YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අදට ගිහින් නැවත අලුත් වීඩියෝ හමු. සුබ දවසක්.